යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ගැන කියද්දී දරුවෝ ගොඩක් ඔය යන්ත්‍ර මන්ත්‍ර කියන වගේ ඇත්ත පැටිකට තියෙනවා. ඒකෝද සමහර කඩන්න බැරි ප්‍රබල ගණේ හිර වැටෙනවා සමහර මිනිස්සුන්ට නොදැනුවත්ව. ඒ මිනිස්සු දන්නේත් නැහැ. නමුත් මේ දේව කිරණාවලින් වල ආදාන ආගම් වල තියෙද්දී මේ පරාස ඇතුලේ මේ කියන අමනුෂ්‍ය බලපෑම් ඔය කියන එක දෝෂාවලිත් එක්ක වරංගණයට එනකොටත් මෙන්න මේ කියන හිර වර්ග එනවා. මෙන්න මේ කියන ධර්ම මිහිරයක් තමයි මේ කාලේ පවතින පිළි හිරය. මෙන්න පිළි හිරය වැටුනහම දරුවෙකුට මේක දේවාලයකින් කපන්න පපා දැනට තමයි අවසරය. දැන් තමයි මේක අලුතෙන් අවසරලත් එන්නේ. එතකොට දැනගන්න ඕනේ දරුවෝ මේක කපන්න යంత్ర මන්ත්‍ර පවා තියෙනවා. මේ වගේ තමයි මේ ශාස්ත්‍රය දුවන්නේ. මේක ඇත්ත පැතිකඩක් තියෙනවා පුතේ. 2027 කියන්නේ ඊළඟට 2027 නැකත් සුවිට්ටුවක් තියෙනවා. නැකත් සුවිට්ටුව කියන්නේ පුතේ දිව්‍ය විමාන භාර වෙනස් වෙනවා. වෙනස් වෙලා පුතේ මේ සෑභාරය ඇවිල්ලා තියෙනවා එළියට. මේ අනිත් භාර ඔක්කොම වැඩ කරනවා. මේ බලන්න පුතේ තෙල් බහලුම් පිටින් මේ රට තුර දැන් දුවන්න ආරම්භ තියෙනවා. තෙල් බහලුම් කිව්ව පුතේ ඖෂධ පැත්තට නේවා. ඖෂධ වරම් බර ගානක් පිටිනවා. එච්චරයි. නමුත් කියනවා මෙන්න මේ වගේ හිර සංඛ්‍යාත තියෙන මිනිස්සුන දැන ඔය දේවාල කතන්දරවලදී දැනුම තියෙන හරි කෙනෙක්ට කියලා මේ හිර කැපුම් කපා ගන්න ඕනේ යంత్ర මන්ත්‍ර භාවිතා කරලා වොක් ගෙඩිය දෙහි ගෙඩියේ ලෙල්ලේ මම කොමුදුල්ලලා කරගන්න තියෙන ශාස්ත්‍රය. ඉතින් අවසරයි දරුවනේ මම කරන් යන්නේ වේදකමක් චූටියට. ඒ ඇතුලේ මම හොයනවා මෙන්න මේ ආධ්‍යාත්මික ගවේෂණය ඇතුලේ කවුද මේ දෙවිවරු කවුද මේ කියන කාණ්ඩ මොනවද මේකෙන් වෙන්නේ මොනවද මේ වර මේ කියන දරුව තමයි මම දකින්නේ. ඔයාලට මගෙන් මොන හරි දැනගන්න තියෙනවා නම් මම පුතේ අහන්න කමෙන්ට් එකක් දාලා මම ඒ ගැන විස්තරය ආධ්‍යාත්මික සුවෙන් විස්තර කරලා දෙන්නම්. අවසරයි එහෙනම්. නමෝ බුද්ධාය සක්කාර දිට්ඨි.